අම්මා බලාගෙද්දි නම් අවුලක් නෑ. නංගි බලාගෙද්දි තමයි කතා කරන්න ලැජ්ජ හිතෙන්නේ. මේ ටිකේම පොඩි පොඩි වැඩ ටිකක් පිළිහිලා ගෙදරත් වැඩක් කරා. ඒ හින්දා මට තිබ්බ වැඩ ටික මට ඉවර කරගන්න බැරි වුණා. පහුගිය ටිකේ එක එක වැඩවලට දුවන්න ඕන හින්දා මම උදේම නැගිට්ටා මේ මගේ වැඩ ටික චුට්ටක් පුළුවන් තරමක් හරි ඉවර කරගන්න ඕනි කියලා. මොකද හෙට මොන වගේ වැඩක් වැටේද අනිද්දාට මොන වගේ වැඩක් වැටේද කියලා දන්නේ නැහනේ. ඉතින් එදා දවසේ මම ප්ලෑන් කරපු විදිහට මම කරන්න හිතපු වැඩ ටිකත් එක්ක මට ඔයාලත් එක්ක බෙදා ගන්න බැරි වුණාට දවස එදා ප්ලෑන් කරන්න නැතුව වුණු දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. මොකද මේ මම ගියේ අම්මලත් එක්ක හරිම විශේෂ තැනකට. ඒක මට විශේෂ තැනක්. මම දන්නවා මේ මම දන්න කියන ඊටත් වැඩිය මම ගියපු තැන දන්න කියන අයට ඒ තැන ගොඩක් විශේෂ තැනක්. මට කොහොම හරි ඒ ගමන යන්න වුණා. මේ මොකද අම්මයි නම් කිව්වා එන්න කියලා මට ෆැබ්‍රික් වගේක් අරගන්න තිබ්බා. ඒ යන වෙලාවෙම මේ ඒ දේ කරගෙන එන්න තිබ්බොත් මටත් පහසුයි. ආයෙ බස් වල ගියොත් පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා. ඊට වැඩිය බයික් එකේ අම්මලත් එක්ක යන එක හොඳයි කියලා හිතන හින්දා මමත් ලෑස්ති වෙලා ගියා. අපි බලමු මම අම්මලත් එක්ක කොහෙද ගියේ කියලා. මේ තියෙන්නේ මගේ ස්කූල් එක. මයි නංගි දෙන්නම ඉගෙන ගත්තේ අනුරාධපුරයේ සෙන්ට්‍රල් එකෙන්. මේ පොළවට පය ගැහුවත් ඇඟේ හිරිකට පිපෙන අමුතුම හැඟීමක් තමයි හිතට දැනෙන්නේ. අයින් අපේ නංගි. ඉතින් අද නම් ස්කූල් එකට ආවේ මගේ වැඩකට නෙවෙයි නංගිගේ වැඩකට. මේ හුලඟත් එක්ක හරියට මැජික් එකක් වගේ ඉස්සර කාලේ මතක ඔක්කොම එක පෙළට මංගාවට අරන් ආවා. නංගිලා වෙනම් පොඩි වීඩියෝ ෂූට් එකකට. ඉතින් එයාලගේ වැඩෙත් දැන් පටන් ගන්න වගේ යන්නේ. බලන්නකෝ ඉතින් කචකචේ මේ කියවිල්ල නම් කවද නතර වෙයිද මන්ද. ඕන් ඉතින් එයාලා චේන්ජ් කරගන්න යද්දි මාත් ආවා මේ පැත්ත බලන්න කියලා. ළමයි බලන්නකෝ මේ මල් වැලේ ලස්සන. ඉස්සර මේ ග්‍රවුන්ඩ් එක පුරා කොච්චරනම් ඇවිදලා ඇද්ද. මෙයා චේන්ජ් කරගෙනත් එනවා. මම නම් ආස කොණ්ඩේට විතරයි. බොරුවට මොංගලිය කිව්වේ. මම ඉතින් ආදරේනේ පිස්සු හොල්මන. අනේ දෙයියනේ කොච්චර ලස්සනද. මල් ටික දැක්කහම නම් මට මතක් වුණේ අපේ අම්මව. අපේ අම්මා මටයි නංගිටයිත් වැඩි ආදරේ මල් වලට. ඔන්න නංගිලාගේ වැඩේ නම් ඉතින් පටන් ගන්න වගේ යන්නේ. මොකද කියන්නේ? එතකන් අපි යන්නේ ස්කූල් එක වටේ රවුමක්. මේ අපේ ස්කූල් එකේ මේන් එන්ට්‍රන්ස් එක ළඟ ලුක් එක. බලන්න කොහමද පෙනුම කියලා. එහෙන ගාම්භීර ලුක් එකක් නේ තියෙන්නේ. හැබැයි මෙතනට එන්න කලින් ස්කූල් එකේ ගේට් එකෙන් ඇතුල් වෙද්දිම හැමෝගෙම හිත නිවෙන තැනක් තමයි තියෙන්නේ. ගේට් එකෙන් ඇතුල් වෙද්දිම තියෙන්නේ බුදුමැදුරන්. බලන්නකෝ. උදේම ස්කූල් එක ඇතුළට එද්දිම මේ වගේ රූපයක් ඇස් දෙකේ ඇඳෙනවා කියන්නේ මුළු දවසම සුබයි. මේ ඉන්නේ අපේ අම්මා. මට ස්කූල් එක වටේ රවුමක් යන්න ඕනෙම වුණු හින්දා මම අම්මවත් අදගෙන ආවා මාත් එක්ක ස්කූල් එක වටේ රවුමක් යන්න. අම්මා හින්දා තමයි ඉතින් මේ හැමදේම හම්බුනේ. මොකද පොඩි කාලේ අපිට තේරෙන්නේ නැහැ ශිෂ්‍යත්වයට ලියන්න ඕනේ, පාස් වෙන්න ඕනේ, හොඳ ඉස්කෝලේකට යන්න ඕනේ. මේ දේවල් අපිට තේරෙන්නේ නැහැ. අම්මා ළඟ ඉඳගෙන හැමදේම කියලා දුන්න හින්දා උගන්නපු හින්දා තමයි මට මේ වගේ ස්කූල් එකක් හම්බුනේ. මට විතරක් නෙවෙයි අපේ නංගිට උනත් මේ වගේ ස්කූල් එකකට එන්න හම්බුනේ අම්මා ළඟ ඉඳන් අපිටත් වැඩිය මහන්සි වෙන හින්දා. මේ ස්කූල් එක ඇතුලේ තමයි මගේ ජීවිතේ ලස්සනම මතක ටික එකතු වෙලා තියෙන්නේ. ලස්සන නෙවෙයි සුන්දරම මතක කිව්වොත් මම හරි. මේ හුළඟ මගේ ලස්සනම මතක ටික එක දිගට මගේ ඉස්සරහට ගෙනල්ලා මට මවලා පෙන්වන්න තරම් දක්ෂ වුණා. මේ පරිසරය නම් ඉස්සර මම යන කාලේ තිබ්බටත් වැඩිය මාරම ලස්සනයි. මේ හරියේ තිබ්බ මැත්ස් ක්ලාස් ටික කොහොම අමතක වෙන්නේද? අපේ සෙක්ෂන් එකේ හැන්ඩියෝ ටික හිටියේ මේ පැත්තේ තමයි. මම හැමතැනකටම නම් ගියේ නෑ. මෙතනින් තමයි හෙඩ් ඔෆිස් එකට යන්නේ. ඔය තියෙන අපේ සෙක්ෂන් ඔෆිස් එක. එන්නකෝ යන්න මගේ ක්ලාස් එක තිබ්බ තැන පෙන්නන්න. මේ පැත්තේ තිබ්බේ සයන්ස් ක්ලාස් ටික. මෙන්න මේ තියෙන්නේ
මගේ 12 වසරේ ක්ලාස් එක. අපි 12 වසරේ ඉද්දී මෙන්න මේ ටික ලස්සනට තියාගන්න අපිට ක්ලාස් වලට බෙදලා දීලා තිබ්බා. ඒ කාලේ තනකොළ හිටවුවා නම් මතකයි අපි ඔක්කොම එකතු වෙලා. ඒ තනකොළමද මේ තියෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි ඉස්සර තිබ්බටත් වැඩිය මාරම ලස්සනයි මේ හැමතැනම. අනේ මට ආයෙත් ඉස්කෝලේ යන්න තිබ්බනම් මේ යන්නේ නම් 10-11 පැත්තට. එන්නකෝ දැන් නංගිලාගේ වැඩේත් ඉවර වෙලාත් දන්න. අපි ඉක්මනට යන්න ඕනේ ඒ පැත්තට. මේ 6-7 සෙක්ෂන් එක පැත්තට ග්‍රවුන්ඩ් එක පේන විදිය කිරිහලක් තිබ්බේ. මේ ඕපන් ස්ටේජ් එකේ ඉස්සරහා තියෙන බුදුමතුර. අයියෝ මට ඕපන් ස්ටේජ් එක ගන්න බැරි වෙලානේ. ඒක උඩ කොච්චරනම් නටලා ඇද්ද? අනේ ඇලඩින්ගේ පහනේ භූතය හරි මට වරමක් දෙනවා නම් මං ඉල්ලන්නේ ආයෙත් මට මගේ යාළුවොත් එක්ක ස්කූල් යන්න ඕනි කියලා. කොහොම හරි වටේම ඇවිදලා ගානටම වෙලාවටම අම්මයි මයි නංගිලාට සෙට් වුණා. එයාලගේ වැඩෙත් දැන් ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යන්න හදන්නේ. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. බයි බයි.